අද මං ඔයාලට කියලා දෙන්න හදන්නේ Windows 10 සහ 11 වල තියෙන හැම සිටින් එකම එකම තැනකට ගන්න පුළුවන් ගොඩක් අය නොදන්න ගෝඩ් මෝඩ් ඇක්ටිවේට් කරගන්නේ කොහොමද කියලා. වීඩියෝ එක ලයික් එකක් දාලා අපි එහෙනම් වැඩි පටන් ගමු. හරි ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ මම ඔයාලට පොඩි කෝඩ් එකක් දීලා තියෙනවා මෙන්න මේ විදිය. ඒ කෝඩ් එක ඔයාලා සම්පූර්ණයෙන්ම කොපි කරගන්න ඕනේ. ඒක කොපි කරගෙන ඉවරලා ඔයාලගේ ඩෙස්ක්ටොප් එකේ ඔයාලා නිව් ෆෝල්ඩර් එකක් ක්‍රියේට් කරගන්න ඕනේ. ඒ ක්‍රියේට් කරගත්ත ෆෝල්ඩර් එක ඔයාලා රීනේම් කරගන්න ඕන අර ඔයා කොපි කරගත්ත කෝඩ් එක මෙතන පේස්ට් කරලා. එහෙන් පේස්ට් කරලා එකපාරක් එන්න බටන් එක එවුවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒක කන්ට්‍රෝල් පැනල් එකක් විතර චේන්ජ් වෙනවා. ඒක ඩබල් ක්ලික් කරලා ඕපන් කරලා පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් පරිගණක වෙන වෙනම හොයන්න ඕනේ ඇඩ්මිනිස්ට්‍රේටිව් ඩිස්ක් මැනේජ්මන්ට් බෑකප් සෙටින් මේ හැම එකම එකම තැනින් ඔයාලට මේ විදිහට බලා ගන්න පුළුවන්. අල්ල විශේෂම කියන්න ඕන දැත්තා මේක තියෙන නොදන්න සිටින් වෙනස් කරන්න යන්න එපා. එහෙම වෙනස් කරද්දී ඔයාගේ පරිගණකයට උනත් හානි වෙන්න පුළුවන්. ඒ නිසා ඔයාලා නොදන්න සිටින් වෙනස් කරන්න යන්න එපා.